ඉතින් සුබදසක් වල හැමෝටම ඉතින් ඔන්න අදත් අපි ද නිවස් ස්ටාර්ට් බයි රශ්මි හේරත් YouTube channel එකෙන් ආවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම දැන් ගොඩක් අයට අපි දන්නවා ජීවිතේ ප්‍රශ්න තියෙනවා. ගොඩක් අයට ජීවිතේ එක කාල සීමාවන් එනවා, හරි අමාරු කාලයන් එනවා. ඒක මානසික වැටීම්, හරි එතකොට අනුතුරු ලෙඩ රෝග මේක ගොඩාක් දේවල් එක්ක අපේ මිනිස්සු ජීවිතේ විඳවන. ඒ කියන්නේ විඳවන ප්‍රශ්න තියෙනවා. හරිද? විඳවන ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවා වලදී අපි කොහොමද අපේ මනස හදාගන්න කියන එක අද මම කතා කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේක ඔයාලට ගොඩක් උදව්වක් වෙයි කියලා. මානසික වැටලක් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් මම හිතනවා මේක ඔයාලට පොඩි හරි උදව්වක් වෙයි කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඇත්තටම වර්තමාන සමාජය ගත්තොත් ගොඩාක් අයගේ ජීවිතවල 99.99%ක ජීවිත ගොඩක් මානසික ප්‍රශ්න අපි දන්නවා තියෙනවා. ඒ කියන්නේ එක්කෝ එලා රැකියාවත් එක්ක කාර්යබහුල වෙලා එහෙම නැත්නම් එදිනදා ජීවිතේ යම් මුහුණ දෙන සමහර ආර්ථික අපහසුතාව වෙන්න පුළුවන්, ලෙඩ රෝග වෙන්න පුළුවන්, පෞල් ප්‍රශ්න වෙන්න පුළුවන්, මොනවා හෝ යම් ප්‍රශ්නයකින් අපේ වර්තමානයේ ගොඩක් මිනිස්සු පෙළෙනවා. ඉතින් ඒව දරා ගන්න බැරි සමහර මිනිස්සු සියදිවි නසා ගන්නවා. ඉතින් එහෙම නැත්නම් මානසික ලෙඩ බවටපත් වෙනවා. විවිධ මානසික අවපීඩනයක් ලක් වෙනවා. ඒතකොට මොනවා හරි මානසික පීඩනයක් එක්ක ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මේකට ගොඩාක්ම ලොකු හේතුව තමයි අපි ගොඩක් වෙලාවට ප්‍රශ්න දිහා බලන විදිය. ප්‍රශ්න දිහා බලන විදිය සහ අපි ගොඩක් වෙලාවට අර කියන්නේ එක ප්‍රශ්නයක් කියලා තව ප්‍රශ්නයක් කියන ප්‍රශ්න වැලක් යනවා කියන්නේ එහෙම වුණාම අර අපි හරි ඉතින් ප්‍රශ්න කීපයක් එන්න ගත්තාම අපි හරියට නෙගටිව් වෙනවා. අපි හරියට මානසික කඩා වැටෙනවා. ඒක හරියම ප්‍රායෝගික දෙයක්. ඒක ඔයාලටත් මටත් එක වෙන්න පුළුවන්. හරිද? ප්‍රශ්න එක දිගට එන්න ගත්තොත් මොනවා හරි අපිට හිතන ආර්ථික අපහසුතා මේ පෞල් ප්‍රශ්න පෞල් ජීවිතේ ඔය වගේ දේවල් එක දිගට එන්න ගත්තාම කියන්නේ එකක් ඉවරයි තව එකක් එන්න ගත්තාම අපි සෑහෙන කඩා වැටෙනවා. අපි හරියට නෙගටිව් වෙනවා. ඉතින් ආයි ඊළඟ ප්‍රශ්නටත් මුල පුරන්නේම අන්නේ නෙගටිව් කම තමයි අපි. හරිද? ඒ කියන්නේ අපි අසුභවාදී වීම තමයි ඊළඟ ප්‍රශ්නට අපේ මූලික හේතුව බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් මේ හැම ප්‍රශ්නයක් තුළම අපි සුභවාදී වෙන්න ඉගෙන ගන්නවා. ඒ කියන්නේ සුභවාදිය දකින්න පුළුවන් වෙනවා. අපේ ඇටිටියුඩ් එක අපේ ආකල්ප අපි හදා ගන්න ඕන සුභවාදී ආකාරයට. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු ඔය ජීවිතේ වා එක්සෑම් එක ෆේල් වෙනවා. ඕකේ. හරිද? එක්සෑම් එක ෆේල් වෙනවා. සමහර ඒකට හේතුව ඔයාලට සූදානම් වෙලා නැහැ. ඔයාලා නැත්නම් හොඳට වැඩ කරා. නමුත් ඔයා ෆේල් එක්සෑම් එක. ඔයාලට මේක හිතා ගන්න බෑ. ඔයාලට හරි හිත කලකිනවා, මානසික ගැටෙනවා. සමහර අය ඉන්නවා ඔය එක්සෑම් සමහරවිට අසමත් වෙලා මේ සියදිවි නසා ගන්න තත්ත්වයකට යනවා. එහෙම නැත්නම් මානසික ලෙඩ බවටපත් වෙනවා. ඉතින් අර අපි කියන්නේ දැන් ඔය එක්සෑම් එක ෆේල් වුණොත් ඒක තුල දැකගෙන සමහරවිට මේක ඔයාලට හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවස්ථාවක් කියන්නේ කොහොමද? දැන් සමහරවිට ඔයා දැන් මේක එක්සෑම් කියන්නේ මොකක්ද පාඩම් කරලා ලියන එක්සෑම් එකක් කියලා හිතමු, පේපර් එකක් කියලා හිතමු, මොකක් සබ්ජෙක්ට් එකක්. සමහරවිට ඔයාගේ ඇත්තටම ආසාව තියෙන්නේ ඔයා සමහරවිට ව්‍යාපාර පැත්තෙන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ වෙනම හෝ කලාත්මක හැකියාවක් තියෙන පැත්තෙන් ඉන්න පුළුවන්. ඉතින් සමහරවිට අර එක්සෑම් එක ෆේල් වීම ඔයාට අර පැත්තට ඔයාගේ හිත නැඹුරු වෙලා ඔයාගේ ඒ පැත්තෙන් ගමනක් යන සමහරවිට ඔයාට ලොකු ශක්තියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඒ හිත ඒ පැත්තට යොමු වීමටම ලොකු හේතුවක් බවට අර එක්සෑම් එක ෆේල් වීම පත් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ජැක්මා වගේ බිලියනපතියෝ. හරිද? මේ වගේ කට්ටිය. ඒතකොට දැන් Microsoft එකේ බිල් ගේට්ස්. හරිද? මේ වගේ අය. එතකොට දැන් අපි උදාහරණ ජැක්මා ගමු. ජැක්මා ගත්තොත් ඒ ජීවිත කතාව තුළ කීපාර රිජෙක්ට් වෙලා යනවානේ ඉන්ටර්වියුස් වලට ගිහිල්ලා. එතකොට ඒක ඔයාලා අපි හැමෝම දන්න කතාවක්නේ. එතකොට ඒ වගේ වුණාම දැන් ඒ මනුස්සයා තවත් මේ රිජෙක්ටිව් යා දුක් වෙවි හිටියනම් එයා නෙගටිව් යා අසුභවාදී වෙවි හිටියනම් දැන් ජීවිතේට අද වෙද්දි බිලියනපතියෙක් වෙන්නේ නැහැ. හරිද? හැබැයි එයා ඒකට වෙන විකල්පයක් එයා හොයාගත්තා. සුභවාදී වුණා හැමතිස්සෙමනේ. එයා හැමතිස්සෙම එයාගේ මම ගොඩක් කියන්නේ ඉන්ටර්වියුස් වලදී එයාගේ කතාවල මම දැක්ක දැක්ක මම හැමතිස්සෙම කියන්නේ අපි සුභවාදී වෙන්න ඕන. අපි සුභවාදී වෙන තරමට අපිට සුභවාදී දේවල් ලැබෙන්නේ ළඟා වෙන්නේ. ඒ කියන්නේ හිතන්නකො මෙහෙම දැන් ඔයා අපි දුමු දෙයක් දන්නේ නැහැ. ඔයා දෙයක් යම් කිසි දෙයක් තියෙනවා ඔයා ඒක දන්නේ නැහැ. දැන් ඔයා ඔක දන්නේ නැහැ කියලා අතහැරලා දැම්මොත් ওই දේ වට නැති වෙනවා. හැබැයි ඔයා මේ දන්නේ නැති දේ ඔයා හොයන්න try කරනවා කියලා හිතන්න. ඔයා හොයන්න try කරනවා. අන්නේ හොයන්න try කරද්දී අන්න ඔයාට එක එක resources මේකට හම්බ වෙනවා. එක එක ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් දන්න පුද්ගලයෝ ඔයාට මුණ ගැහෙනවා. ඒ සම්බන්ධයෙන් ඔයාට අදාළ පොතපත ඔයාට හම්බ වෙනවා. ඒ සම්බන්ධයෙන් වෙන සමාජ මාධ්‍ය දේවල් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා අන්නවා දන්නේම නැතුව ඒකට focus වෙනවා. හරිද? අන්න ඒකයි කියන්නේ. ඒ කියන්නේ අපි සුභවාදී වෙන්න වෙනවා. අපි හිතමු ඔයා ජීවිතේ මිනිස්සු කෙනෙක් ගොඩක් සුභවාදී දකින්න කෙනෙක් කියලා. හරිද? එතකොට ගොඩක් කලාවට ඔයාට හම්බෙන්නේ සුභවාදී මිනිස්සුම තමයි. ඒ කියන්නේ ඔයා හොයන જાති ගොඩක් ඒ සුභවාදී මිනිස්සුම හම්බෙන්නේ. හැබැයි 100ක් එහෙම නැහැ. දැන් සමහර අය මාත ඒකවල වෙන්න පුළුවන්. ඔය කිව්වට මේ කොච්චර දේවල් වෙනවා. ඒක හරි. නමුත් කියන්නේ ප්‍රායෝගික ලෝකෙ තුල අපිට එක එක පුද්ගලයන් හම්බ වෙනවා. හරිද? එක එක මානසික මට්ටම් තියෙන මිනිස්සු හම්බ වෙනවා. නමුත් ඔයාගේ චින්තනය අපි සුභවාදී විදිහට හදාගත්තොත් ඔයා සමහර මිනිස්සු කරනවා සුභවාදී හැඟීමකින් බැලුවොත් මොකද දැන් අපි දන්නවනේ අපි සමාජය ගත්තොත් හැමදාම අපිට එක්කෝ මිනීමරුන් කියයි, සොරකම් කිරීම කියයි, අපරාධ කියයි මොනවා හරි. හරිද? එක ප්‍රශ්න ගොඩක් නේ තියෙන මිනිස්සුගේ ආර්ථික ප්‍රශ්න කියයි. ඔය ගොඩක් දේවල් එක්ක මිනිස්සු ඉන්නේ මේ කතාවනේ අපිට අහන්න හම්බෙන්නේ. ඉතින් මේ අපි ඒ අතරත් අපි සුභවාදී වෙන්න හිතුවොත් ඇත්තටම ඒ කියන්නේ මිනිස්සු ගැන දැන් ඒකත් එක්ක දැන් ඔය වගේ ප්‍රශ්න තියෙද්දි මිනිස්සු අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ කිසි මනුස්සයෙක් ගැන අපිට විශ්වාස කරන්න බෑ. හරිද? කියන හැඟීමට
නේ අපි පුරුදු වෙලා තියෙන්නේ. අපිට ජීවිතේ දිනදා හම්බෙන මිනිස්සු දැක්කත් අපි හිතනවා මේ මිනිස්සු විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු නෙමෙයි. මෙයා මෙහෙම කියලා අපි හරි සැකෙන් බාල සමාජයෙන් බිහි වෙලා තියෙන්නේ. ඇත්තටම එහෙම කරන්න අපිට හම්බෙන්නේ ඒ වගේ මිනිස්සු අපි නිතරම අර අපේ මේ යටිසිතත් එක්ක වැඩ කරන්නේ. නිතරම අපි ට්‍රේන් වෙන්න අතෝ එතකොට අන්න ඒ විදියට. හැබැයි ඔයා සුබවාදී වෙනවා හිතනවා මේ ලෝකේ කරුණාවන්ත මිනිස්සු ඉන්නවා. මේ ලෝකේ හොඳ මිනිස්සු ඉන්නවා. අර මේ ලෝකේ යුක්ති සහගත මිනිස්සු ඉන්නවා. කියලා ඔයා හොයනවා නම් අනිවාර්යෙන් ඒ වගේ කට්ටිය වට හම්බ වෙනවා. ඒ වගේ කට්ටිය මොකද අපි හොයන්න තමයි අපිට මේ දේවල් හම්බ වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේක ඇත්තටම අපේ මයින්ඩ් එක නැත්නම් අපේ යටිසිතත් එක්ක වෙන දෙයක් ඇත්තටම මොකද? දැන් උදාහරණයක් විදිහට හිතන්නකො දැන් ඔයාගේ හිතේ තියෙනවා නිල් පාට රේන්ජ් රෝවර් එකක් ගන්න. හරිද? වාහනේ රේන්ජ් රෝවර් එකක් ගන්න. එතකොට දැන් ඔයාට දැන් ඔය ආසාව තියෙද්දි දැන් ඔයා නිකන් පාරේ යද්දි ඔයාට ගොඩක් වෙලාවට පේන්නේ ඔය රේන්ජ් රෝවර් කැටගරියේ තියෙන එක්ක නිල් පාට වාහන ගොඩක් ඔයාට පේන්න ගන්නවා. හරිද? කියන්නේ ඔයා ඒ දකින්න ආසෙදී ඔයාට වැඩිපුර පේන්න ගන්නවා. හරිද? ඒ මොකද ඔයාව ඒතකොට යටිහිත තව එක බල ගන්නවා. හරිද? එතකොට ඒ කියන්නේ අනිත් දේවල් වලට පේන්නේ නැහැ කියන එක අනිත් දේවල් පේන නමුත් අවධානය යන්නේ. ඔයාගේ හිතට ફોකස් එක දෙන්නේ අර කියන නිල් පාට රේන්ජ් රෝවර් එක තමයි. ඒ වගේ අපේ ජීවිතේ අපි අර හැමතිස්සම ප්‍රශ්න එක්කම හිතන්නේ. ප්‍රශ්න ගැනම නම් හිතන්නේ. අපිට කිසිම පොසිටිව් හැඟීමක් නැත්නම් අපි මේකෙන් ගොඩ වෙන්න ඕන. අපි මේකට විසඳුමක් හොයාගෙන එන්න ඕන කියලා. දැන් ඔයා හැමතිස්සම ඉන්න හැඬු ගඳුලින්ම නම් හැමතිස්සම මානසික වැටිලා නම් ඔයාට මේ ප්‍රශ්න වලින් ගොඩ වීමක් නැහැ කියලා ඔයාට හිතනවා නම් එහෙම වුණා නම් ඔයා එහෙම වෙන්නේ තවත් ඔයා ඒ වලටම වැටෙනවා. අර නිකන් හරියට අර මඩක එරනවා වගේ තමයි අපි දඟලන දෙකන අපි තවත් එරනවා. හරිද? හැබැයි ඔයා යම් මොහොතක හරි ඔයා ඔයාගේ සිතුවිල්ල වෙනස් කරගත්තොත් නෑ මම මෙතනින් ගොඩ වෙනවා මට මේකට ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන් මේක වෙච්ච එකත් එක පැත්තකින් හොඳයි. අර කියලා මේක සුභවාදී පැත්තට ඔයා මේ ආපු අභියෝගේ මේ ආපු ගැටලු ටික ඔයා සුභවාදී පැත්තට කරවගත්තොත් අනිවාර්යයෙන්ම ඒකින් ඔයාට අනිවාර්යයෙන්ම මාවතක් හැදෙනවාමයි. ඒක තමයි විදිය. ඒක තමයි මේ ලෝකේ යන විදිය. ඉතින් ඒකෙන්ද ඊට පස්සේ ඔයා අය හිතන්න එපා දැන් හිතන්න ඔයා එහෙම යන ගමනක් දැන් ඔයා සුභවාදී වෙලා යනවා. ඒක දුන්න ආයෙ ප්‍රශ්නයක් යනවා. හරිද? එතකොට එහෙම වුණා කියලා ඔයා වැටෙන්න හොඳ නැහැ. ඒකත් ඔයා මේ ධනාත්මක වාගේ මේකත් උනේ මගේ හොඳටම කියලා හිතලා ඔයා වැඩ කරන් යන්න ඕන. අර අපි හැමෝම බලලා තියෙන මේ චිත්‍රපටයේ තියෙන 3 Idiots කියන එක. ඒකෙත් තියෙන්නේ මේ all is well කියලා. හරිද? ඒ කියන්නේ අර හැමදේම හොඳින් වෙනවා. හැමදේම හොඳින් වෙනවා කියන්නේ හැමදේම සුභවාදීව මේ හිතන එක තමයි ඒක අපි දැන් කෙනෙක් ගොඩක් කරලා හැමදේම මූලන වචන. ඉතින් අර ඒ වගේ අපි ගොඩක් කරලා අපි ජීවිතේ අපිට එන ප්‍රශ්න අපිට වෙන ගැටලු හානිදායක දේවල් පවා අපි දකින්න ඕන සුභවාදී පැත්තට. එහෙම වුණොත් අපේ ජීවිතය හරි සැහැල්ලු. අපි ඉන්න ඇත්තටම ජීවත් වෙන්න ටික ගානේ අපි උපරිම හරිම දැන් අද විදිහේ ආයු අපේක්ෂාව සමහරලාට කන කෑමවීමත් එක්කත් අපේ කාර්යබහුලභාවයත් එක්කත් අපේ ආයු අපේක්ෂාව අඩු වෙලා තියෙනවා වර්තමාන වෙද්දී. ඉතින් එහෙමත් තියෙද්දි එතකොට අපි කොයි වෙලේ මැරෙයිද කියලා අපි දන්නේ නැහැ. එතකොට ওই කියන ටික කාලය තුල අපි ඇත්තටම try කරනවා මොකද්ද? අපි හිතගෙන ඉලක්ක වලට යන්න. හරිද? අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන ජීවිතය ලබා ගන්න. ඒ වගේම අපි ඉන්න මොහොතේ සැනසීමෙන් සතුටින් හරිද? අපේ කාලය ගත කරන්න ඇත්තටම අපිට ඕන. ඒ කියන්නේ ඇත්තටම වැදගත් වෙන්න අපේ ජීවිතවල. ඉතින් ඔය ඉන්න ටික කාලය තුළ අපි අර නෙගටිව් දේවල් එක අපේ ජීවිතේ ප්‍රශ්න කියලා ඒවත් එක්කම අපි එල්ලීගෙන ඉන්නවා නම් අපිට කවදාවත් ඔයින් ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. දැන් මගේ ජීවිතේ ගත්තොත් මම දන්න මට තියෙන අත්දැකීම් ගත්තොත් දැන් අපේ සමහර මම දන්න අය ඉන්නවා. දැන් එයාලා චූටි කාලේ ඉඳන් දැන් වෙනකම් දුක් විඳිනවා. එක්කෝ ඒ අය චූටි කාලෙත් මේ එක තැන් වලින් ගිහලා වැඩ කරලා දුක් විඳිනවා. වර්තමානයේත් ඒ වැඩේම තමයි ගිහලා තැන් වල ගිහලා දුක් විඳිනවා. එතකොට ඒ හම්බ කරගන්න සල්ලි ටික එක්කෝ වෙනම ඒ කියන්නේ දවසේ වියදම් කරලා ඉවරයි ඉතුරුවක් නැහැ. ඉතින් ඒක චූටි කාලේ ඉඳන්ම දැන් අවුරුදු 60ක් කළා. එයාගේ එක ඒ විදිහම තමයි. ඉතින් මෙහෙම වෙලා තියන්නේ. දැන් අපි එයත් එක්ක පොඩක් කතා කරලා ඔයාලට තේරෙයි. දැන් මේ මම දන්න කට්ටිය ඉන්න හැම. ඒතකොට දැන් එයාලත් එක්ක කතා කරලා එයාලගේ හැමදේම කියන්නේ ප්‍රශ්නම තමයි. එයාලගේ ජීවිතේ කතා කරන්න තියෙන්නේ ප්‍රශ්න. එයාලා ඒ ප්‍රශ්නත් එක්කම ඉන්නේ. හැමදාම එක්ක කියන දරුවෝ බලන්නේ නැහැ. දරුවන්ගේ මෙහෙමයි. ඒ දරුවන්ගේ දරුවන්ට වියදම් කරනවා කියයි. එහෙම නැත්නම් ගෙදර මොකද ණය ප්‍රශ්න කියයි. ඒ ණය ප්‍රශ්න වල වාරි කියනවා මෙහෙම කියලා කියන ප්‍රශ්නම ලෝකයක් තමයි හදන් තියෙන්නේ. ඒක ඇත්ත. රියැලිටි එකේ ප්‍රශ්න තියෙනවා. ඒක හරි. යථාර්ථයේ ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි මේ ප්‍රශ්න දකින විදිහ වෙනස් කරගන්නයි ඕන. මම මෙතන අදහස් කරන්නේ අපි මේ ප්‍රශ්නේ දකින විදිහ. ඒ දකින විදිහ අපි සුබවාදී පැත්තට. මේ ප්‍රශ්නේ උනේ මෙන්න මේක මට හොඳ විදිහට. මේකට හොඳ අවස්ථාවක්. හරිද? අන්න එහෙම කියලා අපි හිතලා මේක හරි පැත්තට හදාගත්තොත් අපි මේක සුබවාදී මාවතක් මේක තුල අපි ගොඩනගා ගන්න හැදුවොත් අනිවාර්යයෙන්ම අපිට ඒකෙන් ගොඩ එන්න පුළුවන්. ඒක තමයි මගේ විශ්වාසය. දැන් මෙතෙක් දුර මම ආපු ගමන ගත්තොත් දැන් මේ වීඩියෝ කරන දවසේදී ඇත්තටම දැන් මගේ වයස සාමාන්‍යයෙන් දැන් වයස මගේ අවුරුදු 25 සම්පූර්ණ වෙන ළඟ. එතකොට දැන් මේ මගේ අවුරුදු 25ට අද මගේ ජීවිතේ මම ලැබු ප්‍රශ්න ඒ විඳ දේවල් දුක් විඳ දුක්. ඒතර මේ ඔක්කොමත් එක්ක අපේ ජීවිතවලත් අපි සෑහෙන මානසික වැටීම් සෑහෙන අභියෝගයත් එක්ක මම ආපු කෙනෙක්. ඒක මගේ ජීවිතය තුළ අවුරුදු 25ක් වෙනකම්. එතකොට මේ ආපු ගමන තුළ ඇත්තට මගේ ජීවිතේ සමහර තැන් ඒ කියන්නේ මම ඇත්තටම මම පොසිටිව් වෙන්න නැත්නම් සුබවාදී හිතන්න කියන එක පුරුදුනේ ගොඩක් මෑතකදී. ඒ කියන්නේ දැන් ඊට අවුරුදු 3-4කට වගේ කලින්. හරි 4කට 5කට විතර කලින්. හරිද? එතකොට ඒ කියන්නේ අර අපි කියන්නේ ෆස්ට් ලව් එක බ්‍රේක් අප් වෙලා ඔය වගේ දේවල් එක්ක තමයි අර අපි මේ මානසික වැටෙනවා. ඒ වගේම ජීවිතේ තව අපේ පෞල් වල තියෙන ප්‍රශ්න. ඒතකොට මේ දේවල් එක්ක අපි දරුවෝ විදිහට මානසික වැටෙනවා. ඒතකොට ඔය දේවල් එක්ක අන්න අපි කාලයක් යද්දී මම ගත්තොත් මම ඕගොල්ලන් ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ගොඩක් අත්දැකීම් ගත්ත ඒවත් එක්ක. ඒ නිසා ඒක මම මගේ ජීවිතේ හොඳ අවස්ථාවක් කරගත්තා. එතකොට දැන් මට කෙනෙක් ඇවිල්ලා කතා කරොත් යම්කිසි ප්‍රශ්නයක් ඒක මට හොඳට තේරුම් ගන්න ඒකට මට හුම්කම් දෙන්න සමහර වෙලාවට හිතේ දෙන්න හොඳ විසඳුමක් දෙන්න මට පුළුවන්. මොකද ජීවිතේ මම ආපු ගමනත් එක්ක. ඒ හැමදේම මම අර සුබවාදීව දකින්න පුළුවන්. ඉතින් ඒකට සමහර පොත්පත් බලපෑවා. එතකොට ඒ කියපු පොත්පත්. ඉතින් ඒ වගේම සමහර ඇසුරු කරපු මිනිස්සු, හරිද ගුරුවරු, ඒ වගේ සුබවාදීව දකින්න ගොඩක් මිනිස්සු. හරිද? එතකොට ව්‍යාපාරිකයෝ, එතකොට මගේ තාත්තා, හරිද? ඒ වගේ ඒ කියන්නේ අර ගොඩක් අර ඒ ප්‍රශ්න මැද්දේ නොසලී ඒවට සුබවාදීව විසඳුම් හොයපු මිනිස්සු මගේ ජීවිතේ වට ගොඩනග හම්බෙච්ච හින්දා මේ ගොඩනගුණ හින්දා තමයි ඇත්තටම මාත් ඒ සුබවාදී පැත්තට හිතන්න පුරුදු වුණේ. ඉතින් අතරත් අපේ ජීවිතේ ප්‍රශ්න එනවා. නමුත් දැන් වෙලා තියෙන්නේ ප්‍රශ්න ආවා කියලා ඒක ලොකුවට අපේ මේ බලපෑමක් ලොකුවට අපිට දැනෙන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රශ්නෙන්ද අපි තවත් ඉන්න මට්ටමින් පල්ලෙහාට යනවා කියන හැඟීමක් එන්නේ නැහැ. අර හැමතිස්සම මේ ප්‍රශ්නේ ආවට අපි සමහරට එන වෙලාවට පොඩ්ඩක් මානසික වැටේ. හැබැයි ඒකට සුබවාදී මාවතක් හොයාගෙන අපි හැමතිස්සම ඒක වුණත් හොඳට කියලා හිතාගෙන ඒකට ධනාත්මක විදිහට අපි ප්‍රතිචාරයක් අපි හදා ගන්නවා. එතකොට අපිට කොහෙන් හරි ඕකෙන් ගොඩ යන්න ක්‍රමයක් අපිට හම්බ වෙනවා. ඉතින් ඕක තමයි මට කියන්න ඕන අපි කිසිම වෙලාවක ප්‍රශ්න වලට වැටෙන්න එපා. විසඳුම් ඕනේ ඔය හැම ප්‍රශ්නයකටම විසඳුම් තියෙනවා. හොඳට තියාගන්න. ඔයා ජීවිතේ මුණ දෙනවා, පෞල් ජීවිතේ වෙන්න පුළුවන්, ඔයාගේ මේ ආර්ථිකමය මට්ටමේ වෙන්න පුළුවන්, ඔයාගේ මොනෑම මේ ශේෂ්ත්‍රයක් සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔය හැම ගැටලුවකටම විසඳුම් තියෙනවාමයි. හරි මම විශ්වාස කරන තියෙනවාමයි. ඉතින් එකම දේ ඔයා පොඩ්ඩක් වගේ ආකල්ප වෙනස් කරලා සුබවාදී වෙනස් කරලා ඔයා මේක දකින විදිහ වෙනස් කරන්නයි ඕන. ඉතින් අර ඇටිටියුඩ් චේන්ජ් එක අනිවාර්යෙන් වැදගත් වෙනවා ඔයාගේ ජීවිතේ ඔයාගේ සුබවාදී මාවතකට යන්න නම්. අනිත් ඒ තමයි හැමතිස්සෙම මේ ඉන්න මොහොත සතුටින් ඉන්න try කරන්න. අපි ඉන්න ටික කාලේ මේ ඉන්න ටික කාලය තුළ හැම මොහොතම සැනසීමෙන් සතුටින් ඉන්න try කරන්න. එහෙම වුණොත් ඔයාගේ ජීවිත අවසානයේදී අපිට තෘප්තිමත් ජීවිතයක් අපිට ගන්න පුළුවන් වෙයි. අපි මරණ දවසේදී අපි අනේ අපි සතුටින් ජීවත් වෙලා හිටියා කියන එක ඔයාගේ වාට කියන්නේ සතුටින් මැරෙන්න පුළුවන් දවසක් එයි. ඉතින් ඒකින්ද අර ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ප්‍රශ්න තියෙයි. ඒ ප්‍රශ්න තිබ්බට ඔයා මේවට සාර්ථකව මුහුණ දුන්නාම ඒව ඔයා ජයග්‍රහණය කරන්නේ ඔයාලටම ලොකු ආඩම්බරයක් වගේ නැතිවි. අර සමහර අය කියන්නේ මම මේක අහලා තියෙන කතාවක් ජීවිතේ කියන්නේ ප්‍රශ්න නැත්තම් වැඩකුත් නැහැ අතට. ජීවිතේ අපිට ප්‍රශ්න නැත්තම් වැඩකුත් නැහැ. හරි නිකන් මේක අපි එක්සෑම් එකක් කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ මේ ප්‍රශ්න අපේ ජීවිතේට එනවා මේකට හරි උත්තර හොයව යන ගමනක් තියෙනවා. ඉතින් අර ප්‍රශ්න තියෙනවා මොනසේගේ ජීවිතේ ප්‍රශ්න තිබ්බොත් තමයි මේ මොනසේ ගොඩක් ශක්තිමත් වෙන්නේ. අර අපි කියන්නේ යකඩයක් වුණත් තරන්න තමයි ශක්තිමත් වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ අපේ ජීවිත ශක්තිමත් වෙන්නේ ප්‍රශ්න එන්නේ. ඒ අභියෝග එන්නේ. ඒවට මුහුණ දීලා අපි මේකේ දැයිලා පොඩි වෙලා මේකෙන් ගොඩේද්දි තමයි අන්න අපි මාර ශක්තිමත් දෙවන්ත චරිතයක් වෙලා තමයි එන්නේ. අපි ඒකින් වැටෙන්න ගත්තොත් අපි මානසික වැටෙන්න ගත්තොත් අන්න ඒක අපේ ජීවිතේ ඉන්න තත්ත්වෙනුත් තව පල්ලෙහාට දාලා අපි හැමදාම මේ නෙගටිව් තත්ත්වය තියාගන්න තමයි අපිට මේ සිද්ධ වෙන්නේ. ඒකින්ද හැමතිස්සෙම චූටි හරි දෙයක් දකින්න ඔයා මොන ප්‍රශ්නයක හිටියත් චූටි හරි දෙයකින් වා සුබවාදී වෙන්න try කරන්න. ඒතකොට ඔයාගේ අර thinking pattern එක සම්පූර්ණයෙන්ම ධනාත්මක වෙනවා කියන්නේ ඔයාගේ ජීවිතේ හොඳ අතර වෙනස් වෙයි. අනිවාර්යයෙන් මේක වෙනවා. හරිද? ඉතින් මම මේකේ අත්දැකීම් ලැබමින් යන කෙනෙක් විදියට මම මේක ඔයාලට යෝජනා කරන්නේ. අනිවාර්යෙන් හැම එන ප්‍රශ්නයක්ම ජීවිතේ සුබවාදීව දකින්න පුරුදු වෙන්න. ඒ සුබවාදීව දකින්නවා කියන වායනේ ඒ එන හැම ගැටලුවක්ම ඔයා මොකක් හරි වාසියකට වගේ පැත්තේ වාට ඒක සාධාරණ විදිහට වාසියක් විදිහට ඒක හරව ගන්න. දැන් හිතන්න සමහරවිට අපි දකිනවා මම අපි ගත්තොත් දැන් සමහර අය ජීවිතවල එක වටිනා කියන පුද්ගලෙක් එක්කෝ මැරෙනවා. එක්කෝ එකපාර හිටපු ගමන් මොනවා හරි වෙනවා. හරිද? ඒ කියන්නේ ලෙඩක් දුකක් කියලා මොනවා හරි වෙනවා. හරි. ඉතින් සමහරවිට දැන් අපි ලෙඩක් දුකක් කියලා මේ කියන්නට සාතු කරනවා කියලා ඔය පොළ කියන්නට. ඉතින් ඒක හොඳ අවස්ථාවක් විදිහට ගන්නවා සුබවාදී හිතන්න. සමහර මම මේක හොඳ ජීවිතේ පිනක් කරගන්නවා. හරිද? කියලා අර ඒක හොඳ විදිහට දකින්න. අපි හිතමු ඔයාගේ ජීවිතේ වටිනම කෙනෙක් වාට මේ මිය ගියා කියලා. ඉතින් මම හිතන්නේ සමහරවිට මේ මිය ගිය එකම සමහරවිට වාට ලොකු අවස්ථාව ගොඩක් කියන අවස්ථාව ගොඩක් කියනවාට වගේ නිදහසට ඔයාට නැත්තම් අලුත් දෙයකට යමු වෙන හොඳ අවස්ථාවක් බවට ඒකපත් වුණා. නැත්තම් ඒක හොඳ ටර්නින් පොයින්ට් එකක් වුණා කියන එක ඔයා ඒක ඒ විදිහට මම කියනවා මොකක් කරවා හේතුවක් හදාගන්න සුබවාදී වෙන්න. අන්න එහෙම මොකක් හරි හේතුවක් හදාගන්න සුබවාදී වුණොත් අපේ ජීවිතය අපිට ධනාත්මක වෙන්න පුළුවන්. ඒකින් කියන්නේ අපි ප්‍රශ්න වලදී මේ අර යථාර්ථයෙන් ඈත් වෙනවා කියන එක එහෙම එකක් නැහැ. ඒක හරි විදිහට දකින්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙන දුක කියන එක දැන් ගොඩක් මිනිස්සු මේ දුක කියන එකත් වැඩිට අර්ථකථනය කරනවා. බුදුදහමේදී මේ දුකම තමයි දුකම නැහැ. ওই දුක කියන එක හරියට තේරුම් ගැනීම තමයි ඇත්තටම ධනාත්මක වෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ අපේ ජීවිතයේ යථාර්ථය මේ වෙනස් වීම කියන එක. අපි වෙනස් වීම හරියට තේරුම් ගත්ත කියන්නේ ඇත්තටම ඒක තුල අපිට ආයේ දුක් වෙන්න 아무තු කාරණාවක් නැහැ. ඒ අපි මානසික වැටලා මෙව්වෙන්. මොකද අපි ඇත්ත දන්නවා. ඒ ඇත්ත දන්නවනම් ඒ ඇත්ත තේරුම් ගන්න ජීවිත වෙන්න අපිට පුළුවන්. අන්න එතනම සුබවාදීම තමයි තියෙන්නේ. හරිද? ඒකෝර අපි වර අර කියන රටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ. ඒ කියන දේවල් අපිට ළඟා කර ගන්න පුළුවන්. හරිද? අන්න ඒ පැත්ත. ඉතින් මම කියන්නේ අපි බුද්ධ දර්ශනයේ පැත්තෙන් ගත්තත් අර උහෙන් ගත්තත් මේක ඇත්ත සුබවාදී වෙනවා කියන එක ඒක මාර ජීවිතේට වටිනවා. ඉතින් ඒකින්ද හැමදෙස්සම try කරන්න. ඔයාලට ජීවිතේ යන ප්‍රශ්න වලදී අනිවාර්යෙන්ම ධනාත්මක විදියට ඔයාගේ ආකල්ප වෙනස් කරගන්න පොඩි හරි දෙයකින් ඒක වෙනස් කරගන්න try කරන්න. ඉතින් එහෙම වුණොත් ඔයාගේ ජීවිතේ ඔයාම අත්දකලා බලන්න කොච්චරනම් ඔයාගේ ජීවිතේ වෙනසක් ඇති වෙනවද වෙනස්කම් වෙනවද කියලා.
ඉතින් අද වීඩියෝ කාඩු දවක් වුණා නම් අද වීඩියෝ කාඩු හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් අපේ ලයික් එකක් දාන්න අපි මේ වීඩියෝ එකට. ඒ වගේම අපේ channel එක ඔයාලට වටිනවා කියලා හිතනවා නම් ඒ කියන්නේ අපෙන් ඔයාලට හොඳ දෙයක් නම් ලැබෙන්නේ ඔයාලට ජීවිතේට ගන්න දෙයක් වගේ දෙයක් ලැබෙනවා නම් අනිවාර්යෙන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ අද වීඩියෝ එකේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන කවුරු යාගේ යාළුවෙක් හරි මානසික පීඩනයෙන් ඉන්න ප්‍රශ්න වලින් ඉන්න ඔයාලගේ යාළුවෝ හරි කවුරු ඉන්නවා නම් එයාලට මේක ෂෙයා කරන්න. ඉතින් අද අපි ගිහින් එන්න ඉතින් ඊළඟ වීඩියෝ එකේ අලුත් කන්ටෙන්ට් එකක් එක්ක ඔයාලට වැදගත් ජීවිතේට වැදගත් දෙයක් එක්ක අනිවාර්යෙන්ම අපි හමු වෙමු. ඉතින් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අද අපි ගිහින් එන්න.